බුලත් සිංහල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු සිය නිල නිවාසය තුලදී බරපතල ලිංගික අපයෝජනයට කොට ඇතත් මේ වන තෙක් ඔහුට සාධාරණයක් ඉටු වී නොමැති බව අපට වාර්තා වේ. බුලත් සිංහල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුනිල් කස්තුරි ආරච්චි විසින් එම ස්ථානයට අනුයුක්තව 28 හැවිරිදි තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු සිය නිල නිවාසය තුලදී බරපතල අපයෝජනයකට ලක් කිරීමේ සිදුවීම හුදෙක් නිලධාරියෙකුගේ විනය පිරිහීමක් නොව සමස්ත ආයතනික ව්‍යුහයම ප්‍රශ්න කරනු ලබන බරපතල ව්‍යසනයක පෙරනිමිත්තක් බඳුය. වින්දිත නිලධාරියා විසින් මේ පිළිබඳ පොලිස් මූලස්ථානය වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබියදී සැකකාර ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙතෙක් නිසි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම සමස්ත සමාජයේම දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින උසස් පොලිස් නිලධාරීන්ගෙන් මතුවන විනය විරෝධී හා සාහසික හැසිරීම් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව කීර්ති නාමයට හා විශ්වාසයට එල්ල කරන්නේ බරපතල තර්ජනයකි. සිද්ධිය සම්බන්ධව අනාවරණය වන තොරතුරු වලට අනුව පසුගිය මාර්තු මාස 26 වන දින අලුයම රාජකාරී මට්ටමින් සිදු කළ කැඳවීමක් උපයෝගී කරගනිමින් අධිකල සෙබීමකින් සිටි ස්ථානාධිපතිවරයා මෙම අපරාධය සිදු කර ඇති අතර ඉන් අනතුරුව බලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය දැඩි සැකයට තුඩු දෙයි. අපරාධයට ලක් වූ වින්දිත නිලධාරියා ආරක්ෂා කරමින් සාධාරණය ඉටු කරන වෙනුවට ඔහුව පයාගල පොලිස් ස්ථානය වෙත වහාම ස්ථානමාරු කිරීමටත් චෝදනාලත් උසස් නිලධාරියා තවදුරටත් එම ධූරයේම රඳවා තැබීම තුලින් ගම්‍ය වන්නේ අභ්‍යන්තර දේශපාලන රැකවරණ හා ස්වභාවයයි. අදාළ ස්ථානාධිපතිවරයා මීට පෙර දවස්ථා ගණනාවකදී සාමාන්‍ය විනය රීති උල්ලංඝනය කිරීමෙන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇති පසුබිමක ඉහළ පොලිස් බලධාරීන් සමග පවතින සමීප සම්බන්ධතා හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ යන බරපතල ප්‍රශ්නය මේ වෙන විට සමාජයේ හමුවේ ඇත. නමුත් මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් දරුණු මානසික කැළඹීමකට ලක්ව ඇති වින්දිත පොලිස් කොස්තාපල්වරයා මෙතෙක් සේවයට වාර්තා කර නොමැති අතර මෙම තත්ත්වය ඉදිරියේදී නීතියේ ආධිපත්‍යය කෙරෙහි මහ ජනතාව තබන විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීමට හේතු විය හැක. බලය හා නීතිය අනිසි ලෙස භාවිතා කරමින් සිදු කරන මෙවැනි සාහසික අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතී හා විනිවිද භාවයකින් යුතුව කඩිනම් පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දීම පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ත රාජ්‍ය පද්ධතියේ පාරිශුද්ධභාවයෙන් තහවුරු කිරීම උදෙසා අත්‍යවශ්‍ය වෙන බව අපි මෙසේ සඳහන් කරමු.